දැන් ජීවිතේ සමහර අවස්ථා එනවා. ඒ හැම අවස්ථාවකදීම ගෙදර ඉන්න පුතාගේ අම්මෙන් තාත්තට වර මොකක්ද කියන්නේ? එනේ කියන්නේ. ඒ පස්සේ අවුගන්න කරලා බාඩ කරලා කොහොමද? ෆෝන් එක බලන්න. නමයයි සාධනයයි කියලා ලබනකොට තේරෙනවා. දැන් ඔයා බලන්න අද ගෙදර ගිහිල්ලා ඔයාගේ ස්ත්‍රියවන් ගර්භය යම් මොනවද තියෙන්නේ? මාස 7කට 5කට කලින් නැති වෙච්ච ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. එයාට මොනවද තියෙන්නේ? සති දෙකක් විතර ඇදලා යක් ගැටේ විසිකරපු මේ අන්ත දානවා. එයාට නානාවට විසිකරවදී බලුපෝටි එල්පෝටි විඩියෝ නැත්නම් ඊරෝට කීක බියන ගන්න හරිද? ඒක පළවෙනි එක අපි කියනවා පාඩම් කරන්න ඕනේ නම් මොකක්ද කියනකොට මොකක්ද? මොකක්ද කියනෝනේ? ඔයා යොමු වෙච්ච මනස. powerful mind. ඒක ඔයා කියනෝනේ මොකද මනස? මම මගේ දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට ආදරේ. මම මගේ දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට ආදරේ. මම මගේ පාසලට සහ ගුරුවරයාට ආදරේ. මම මගේ පාසලට සහ ගුරුවරයාට ආදරේ. මම මගේ ගමට සහ රටාට මම මගේ ගමට සහ රටාට මම මගේ ගමට සහ රටාට දැනෙන්නේ. ඒතර ඔයාට ආදරේ නැත්නම් ඔයාට අයිතියක් නැහැ. තව කෙනෙකුට ආදරේ. ඒක අපි නම් ඒ වගේ කරන්නේ නැහැ. ඒක යොදන්නේ නැහැ. ඔයාට ආදරේ කරන්න විදියනවා මමද කියලා දෙන්න. තේරුණාද? වල බලත් අපේ වෙනස් වෙන්න. පුළුවන්. ඒ වෙනස් වෙන්න පුළුවන්. ඈ? ළඟේ ඉන්න යාළුවෙක් කියන්නේ. ඔයාට හරිම ලස්සනයි කියන්නේ. පාඩම් කරන්නේ ඕකෙන් කරන්නේ ඒක මුලියක් මොකක්ද දෙන ඒක වල වෙනස් පුළුවන් ඒ කිසා අදලෝ මම ඔයාලගේ ජීවිතය වෙනස් කරන්න තමයි ඒක අපි කියන්නේ අභ්‍යාසතර වේගයක කඩේකම පාවිච්චි කරනවා. නිදානෝ හිදයාදි සිපිදි ආසේ බලන්නේ නවෝදයේ දෙදරනි උපිතිදිනේ නිදානෝ හිදයාදි සිපිදි ආසේ බලන්නේ නවෝදයේ දෙදරනි ඊලෙන දෙදරන් වූ දියුනාරයි දෙරෙක සිත සනනාන සිත සනානයි ඊලෙන දෙදරන් වූ දියුනාරයි දෙරෙක සිත සනනාන සිත සනානයි. දැන් ඔයාලම ගීත තියෙනවා, ඔයාලා බලන නාට්‍ය තියෙනවා. ඒ නාට්‍ය ගීත හැම එකකින්ම ඔයාලා ගීත තියෙනවා. මේ ආහාර කලාවේ ටෙස්ට් ආහාර කලාවේ ළමෙක් ගාව හම්බෙන්න 8 වසරේ ඉඳලා ගීත අහනවා YouTube ගායකවරු. YouTube එකට දාන ගීත අහනවා. එයා 8 වසරේ ඉඳලා අහනවා. මගේ ඇඟට 11 අවුරුදු දෙකක්. අවුරුදු දෙකක දාපු අන්තිම සින්දුවේ තියෙනවා. ඒ කියන්නේ එයා ආපු අන්තිම සින්දුවේ ඔයා ආදරය කරනවා නම් ඔයාගෙන යන්න. ඉතින් එයා දෙවියත් කන්නේ ඉඳලා පොළොන්නරුවට යනවා ඔයාලා. හරිද?
මන්ත්‍ර හරි මම පැනලා යන්න උදව් කරා. ඈ? ඒක උදව් කරන පැනලා මම කොහොමද පැනලා යන්න උදව් කරා. අය කාත් එක්කද පැනලා යන්නේ. දැන් අපේ ගමට අලුතෙන් බාස් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඔකේද පැනලා යන්නේ. එයාගේ බයික් එකක් තියෙනවා සර් ඒකේ පැනලා යන්නේ. මම කොහරි එක පොරොන්දුවක් පිට මම උදව් කරනවා. මොකද්ද? O level පාස් වෙන්න මම උගන්වනවා. මම සබ්ජෙක්ට් පහක් උගන්වනවා O level. හරි? මට ඒකට සබ්ජෙක්ට් 7ක් ෆේල් 3යි පාස්. මාස මට හිතන්නේ මාස 5ක් විතර දුන්නා. එයාට හැමදාම ක්ලාස් එකක්. රිසර්ච් එක. රිසර්ච් එකේ වෙනස්සේ මොනිටර් උගන්වනවා නැත්නම් ඔයාලට කවදාවත් වගේ ජීවිතේ සාර්ථක වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ. දෙන්නේ තමයි දෙකක් උත්සාහය ඕනේ. ඊපස්සේ රටදාන කාර්ය කරනවා මේව හදලා කරනවා මේව කරනවා. ඒ ජීවිතයක් ශරීරයෙන් දකින්න පුළුවන්. ශරීරයෙන් දකින්න පුළුවන්. එහෙන් ඔය විදිහට දකින්න පුළුවන්. එහෙන් දකින්න සීමාව. ආයතන මානසික සීමාව. මනස ප්‍රබල කරොත් අනිත්‍ය ඔක්කොම ඒකට වඩා යනවා. එහෙනම් පවර් කෙනෙක් නිකන් ඉන්නවනම් ශරීරය තමයි ප්‍රබල කියලා. ඒ කෙනාට සමානව වෙන්න පුළුවන් පවර් කෙනෙක් නඩුවක් ප්‍රබල වෙන්න පුළුවන්. නැත්නම් එයා කැමති කාර්යයක් නඩුවක් කරන්න පුළුවන්. සාර්ථක වෙච්ච දේවල්. ඒක නිසා අද දවසේදී මම මාව වෙනස් කරගන්න මට වෙනස් කරගන්න පුළුවන් හිමීට සද්ද නැතුව නැගිටින්න. සද්ද නැතුව නැගිටින්න. හරි ඇත්තේ පියාගන්න. ඇත්තේ පියාගන්න. ජීවිතේ සමහර වෙලාවට මට අසාර්ථක වෙන්න වුණා. සමහර වෙලාවට මට ජීවිතේ වැරදි කරන්න වුණා. හැබැයි අද දවසෙන් පස්සේ මම විශ්වාස කරනවා මගේ ජීවිතේ වැරද්දක් මගේ අතින් වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව මම අද දවසෙන් පස්සේ වෙනස් වෙලා ඉඳා. උවමයි! ජීවිතේ මේ වෙනකම් මට ගොඩක් අය මම වැරදි කියලා කිව්වා. ජීවිතේ මේ වෙනකම් මට කවුරුත් හරි මාර්ගේ පෙන්වුවේ නැහැ. හැබැයි ජීවිතේ මේ වෙනකම් මට ඌමනාවක් තිබුණෙත් නැහැ. මට හරි මාර්ගේ යන්න. හැබැයි අද දවසේ ඉඳලා මම මගේ මාර්ගය නිවැරදි මාර්ගයට ගන්න එක මට කරන්න පුළුවන්. ඒ වෙන්නේ ඌමයි! ජීවිතේ මෙච්චර කල් කිසිම තරගයක් මම දිනලා තිබුණේ නැහැ. ජීවිතේ මෙච්චර කල් මං හිතුවේ මං ඒකට සුදුසු නැහැ කියලා. හැබැයි අද දවසේදී මම දැනගත්තා මට සුදුසුකම් තියෙනවා කියලා. මම දැනගත්තා මට වෙනස් වෙන්න පුළුවන් කියලා. මම දැනගත්තා මට ඒ දේ කරන්න පුළුවන් කියලා. ඒ වෙන්නේ ඌමයි! ජීවිතේ මෙච්චර කල් විඳපු නැති දෙයක් විඳින්න, ජීවිතේ මෙච්චර කල් සාර්ථක නොකරපු දෙයක් සාර්ථක කරගන්න මට පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් මගේ ළඟ තියෙනවා. ඉතින් මම ජීවිතේ මෙතනින් පස්සේ හැම අභියෝගයක්ම ජීවිතේ ජයග්‍රහණය කරනවා. මට ඒක කරන්න පුළුවන්. ඒ වෙන්නේ ඌමයි! මේ වෙනකන් මාව වට්ටපු, මේ වෙනකන් මට අසාධාරණකම් කරපු, මේ වෙනකන් මට චෝදනා කරපු හැම කෙනාටම මම උත්තරයක් දෙනවා. ඒ උත්තරේ සාර්ථක වෙලා දෙන්නේ. ඒකින්ද මට ඒක කරන්න පුළුවන්. ඒ වෙන්නේ ඌමයි! ජීවිතේ අද දවසේ මේ භූමියේ පය තියලා මට පොරොන්දුවක් වෙනවා. මම ජීවිතේ සාර්ථක වෙලා මිසක් නැවත පස්ස බලන්නේ නැහැ කියලා. ඒක මට කරන්න පුළුවන්. ඒ වෙන්නේ ඌමයි! 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 ඇත්තකල හොඳ අපුඩියක් දෙන්න. තව අපුඩියක් දෙන්න. තව අපුඩියක් දෙන්න. දැන් ඔයාලා වාඩි වෙන්න. දෙකයි තුනයි
තප්පර 4යි. තප්පර 5යි. එන්න නැගිට දුවෙන් එන්න. තප්පර 6යි. පිරිමිලා මේ 5 දෙනෙක් ඉන්නවා. ගෑල් ළමයි 3යි 6යි 9යි 10යි 12යි 15යි 18යි 21ක් ඉන්නවා. එන්න නැගිට එන්න. නැගිට එන්න. හරි. කාල වේලාවේ පොඩි ගැටලුවක් තියෙන හින්දා මම මෙතනින් නවත්තනවා ස්ටේජ් එකට එන්න ඉන්න අය. හරි. ඔයාලට කියන්න තියෙන ස්ටේජ් එකට ආපු අය. ඔයාලා ලියලා තිබ්බාන් අර මට දීපු කොළවල මම එන්නේ එක දවසයි. මම ඉන්නේ පැය 3යි. හැබැයි පැය 3කට ඔයාලගේ 30ක් විතර ස්ටේජ් එකට නගින්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ වෙනස් වුණා නම් ඔයා මාත් එක්කන් සතියකට මාසයකට පැය 4ක් හිටියොත් ඔයාගේ ජීවිතේ යම් ප්‍රමාණයකට වෙනස් වෙයි. හරි. සියලු දෙනාගේම අවසරයි. මගේ නම ටීපී ආකර්ෂා බෝනුලි මාලින්සා. actually මගේ future ambition එක මම තාම කියන්නේ නෑ. මම කවදා හරි දවසක අනාගතයේදී මගේ future ambition එක සාර්ථක වෙලා මේ ඉස්කෝලේට එනවා කියලා මගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මගේ future ambition එක secret එකක්. එතකොට මම අද දවසේ මේ වැඩසටහනේ ගොඩක් ලොකු දෙයක් ගත්තා. ඇත්තටම මම සාමාන්‍යයෙන් හැමදේටම ඉදිරිපත් වුණාට මට ගොඩක් හොඳට ස්පීකින්ග්ස් කිසිම දෙයක් මම ගොඩක් ෂයි කෙනෙක්. ඒත් මට අද දවසේ ගොඩක් ලොකු ස්ට්‍රෙන්ත් එකක් දැනෙනවා. මට මේ වගේ ස්ටේජ් එකකට මේ ඔයාලා හැමෝටම කතා කරන්න පුළුවන් වෙන විදිහට මාව හැදුවා. සර් ගොඩක් ස්තුතියි ඒකට. ඒ වගේම මට මගේ ෆියුචර් ඇම්බිෂන් එකට ළඟා වීමට සර් ගොඩක් ලොකු මෙහෙවරක් ඉටු කළා. ඒකට නම් මම ස්තුති වෙනවා. ඒ වගේම මට ඇත්තටම මැත්ස් සයන්ස් වල චුටි ට්‍රබල්ස් තියෙනවා. ඒ වගේම මම ඉංග්‍රීසි මීඩියම් ස්ටුඩන්ට් කෙනෙක්. මට ෆ්ලුවන්ට්ලි සිංහල බෑ. මට ගොඩක් වෙලාවට ඉංග්‍රීසි තමයි ස්පීක් වෙන්නේ. මම සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම මගේ ටාගට් එකට යනවා කියලා සර්ටත් පොරොන්දු වෙලා මේ ඉස්කෝලේටත් පොරොන්දු වෙනවා මේ ස්ටේජ් එක ඉදිරිපිට. ස්තුතියි. අපිට දෙන්න. To speak in front of others, it's a skill. Now, how many of you want to talk in front of others in English language? කාටද ඕනේ ඉංග්‍රීසියෙන් කතා කරන්න අනිත් අය ඉස්සරහා? එහෙම ambition එකක් තියෙනවද? There are a lot of doors you can open for your future. ඔයාට ගොඩක් දොරවල් විවෘත කරන්න පුළුවන් ඉංග්‍රීසි කියන language එක පාවිච්චි කරලා. ඒකින්ද ඒක කරා. මම දුලංජනා රවිහාරි. එතකොට මගේ අනාගත බලාපොරොත්තුවක් මට කලින් තිබ්බේ නෑ. තිබ්බේ O level වල කොහොම හරි පාස් වෙලා O level වල රිසල්ට් එකකින් A level සබ්ජෙක්ට් එකක් තෝරගන්න එක. අද හිතුණා O level කොහොම හරි කරලා A level වලට මැක්ස් කරන්න. මම හිතනවා මට පුළුවන් වෙයි කියලා. මේ තව අද ගොඩක් මොටිවේෂන් වුණා ජීවිතේ කොහොමද අපි ප්‍රශ්නට මුහුණ දෙන්නේ කොහොමද හදාගන්නේ කියලා. ඒක අනිත් අයගෙන් ගන්න බෑ. තමන්ට වෙන්න ඕනේ මොටිවේෂන් එක. ඒ මොටිවේෂන් එක දුවට සර්ට ගොඩක් thank you. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ විසඳුම්. තමන්ම හිතන්න ඕනේ මොකද්ද අපි කරන්න ඕනේ කියලා. Thank you. අපිට දෙන්න. අද ඇත්තටම ගොඩක් සතුටු දවසක්. මොකද කිව්වොත් මම එච්චර හොඳට ඉගෙන ගන්න ළමෙක් නෙවෙයි. ඒ වුණාට මම ගැන බලාපොරොත්තුවක් නැතුව තිබ්බත් අද මගේ හිතට ශක්තියක් ලැබුණා. මොකද කිව්වොත් සර්ට ගොඩක් ස්තුති වෙන්න. මම මගේ බලාපොරොත්තුව මට හිතාගන්න බෑ. මම ගොඩක් සතුටුයි. මොකද කිව්වොත් අනාගතය ගැන ගොඩක් දුර දකින්න පුළුවන් වුණ දවසක් අද. සර්ට ගොඩක් ස්තුතියි ඒ හින්දා මට සතුටුයි.
රාමු ෆොටෝ වෙලා හිටියත් දුර දකින්න පුළුවන් තරමට අපි අරගෙන ගියාට මම දන්නවා මෙතන ඉන්න ගොඩක් අයටත් ගොඩක් දුර දකින්න පුළුවන් වෙන්නේ නැති කියලා මට ලොකු ශක්තියක් ලැබුණා ඕලෙවල් පාස් වෙන්න ඕනේ හොඳ නාමයක් කියන්න ඕනේ අම්මලා තාත්තලාට සතුටක් දෙන්න ඕනේ කියලා ගොඩක් ස්තුතියි සර්ට ඒ වගේම මේ වගේ අවස්ථාවක් හදලා දෙන ඉස්කෝලේ අපේ විද්‍යාර්ථීන්ට ගුරුවරුන්ට හැම කෙනාටම ස්තුතියි මගේ යාළුවන්ට ගොඩක් ස්තුතියි ප්‍රශ්න කතා කරලා විවෘත වෙන්නත් ඉඩ දුන්නට සර්ට ගොඩක් තින් ඇත්තටම සතුටුයි ලොකු බලාපොරොත්තුවක් වෙනවා මගේ බිස්නස් ප්ලෑන් කෙනෙක් වෙන්න තමයි මගේ හීනය මම හිතනවා ඉදිරියට මගේ බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න සර්ගේ අදහස් ලොකු පිටුමාරක් වෙයි කියලා ගොඩක් ස්තුතියි හැමෝටම මම ගියා ලක්ෂිත මගේ අනාගත තාත්තවත් දැනට තාම නෑ ඉතරයිදී හොඳ බලාපොරොත්තු වල දැනකට යන්න උත්සාහ කරනවා ඒ වගේ මට දිනේ මා හොඳ දේවල් ගොඩක් තිබුණා ඒ ඔක්කොම මේ සර් කියලා දුන්නා නිලක් මාස ඒ සර්ට ගොඩක් පිං බොහොම ස්තුතියි සර් සුබ දවසේ දිනෙත් මාද සිල්වා අනාගත බලාපොරොත්තුව ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න අද දවස ගැන කිව්වොත් එම් මාර්ග සතුටුයි ඒ කියන්නේ ගොඩක් දේවල් මේ කියන්නේ තිබ්බ හිතේ තිබ්බ බය එහෙම දැන් චුට්ට අඩු වෙනවා දැන් ස්ටේජ් එකට එන්නත් ඉස්සර බයයි දැන් නම් චුට්ටක් අඩු වෙලා බය පන්තියේ හිටපු කටකාරම ළමයි සෙට් එක තමයි අපි ඒ කියන්නේ 11 B එකේ කටකාරම සෙට් එක කියන්නේ මැඩම්ලා එහෙම කියනවා කටකාරම සෙට් එක කියලා. අද දවසින් පස්සේ හොඳට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කියන්නේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා උත්සාහයක් දරනවා. ඉතින් thank you sir අද දවසේ කරලා දීපු කතාවට ඔක්කොම. මගේ නම පහන් උපේක්ෂා අරුණ ධර්මසේන. ඉන්නවද කවුරුද? නවත්තන්න යන්න. ඉන්නවද කවුරුද? ස්තුතිවන්ත වෙනවා. අපි නොදන්නා දේවල් ගොඩක් අපි ඉගෙන ගන්න උදව් කරා. ඒ හින්දා මාගේ අනාගත බලාපොරොත්තුවත් හිතාගන්න මට උදව් කරා. ඒකින්ද මේ සර්ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. හරි. හැමෝටම මගේ නම මනුකා දුල්කිනි. ඇත්තටම සර්ට ගොඩක් ස්තුතියි මේ මගේ ප්‍රෝග්‍රෑම් එක කරලා අපේ ජීවිතේට